දැන් කතා කරන්න යන්නේ පුතේ ආදායම් බදු ගැටලුවක් විසඳන විදිහ. එතකොට මේකේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොකක් හරි ආදායමකට අදාළ ගෙවන්න ඕනේ බදු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හැබැයි බදු ප්‍රමාණයක් දීලා ඒක ගෙවන්න නම් තියෙන්න ඕනි ආදායම කොහොමද කියලා අහපුවාම ඒකට හරියට උත්තරයක් දෙන්න අමාරු වෙනවා. එතකොට අපි බලමු කොහොමද ඔය ගණන් කොටස් දෙකම හරි විදියට හදාගන්නේ කියලා. බලන්න මේ ප්‍රශ්නේ. මේක කියනවා 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ආදායම් බදු ගණනය කිරීමට අදාළ බදු ප්‍රතිශත මේකේ දැක්වෙනවලු. සාමාන්‍ය විදිහමයි තියෙන්නේ. පළවෙනි ලක්ෂ 5 බද්දෙන් නිදහස්, ඊළඟ එකට 104යි, ඊළඟ ලක්ෂ 5ට 108යි, ඊළඟ ලක්ෂ 5ට 112යි කියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ. මේ ABCD සමාගම් 4ක වාර්ෂික උපයන ආදායම් දීලා තියෙනවා. ඉහත තොරතුරු ඇසුරෙන් රජයට ආදායම් බදු අය කරගත හැකි සියලුම සමාගම් තෝරා ලියන්න කියලා කියනවා. එතකොට පුතේ මේකේ ආදායම් ගන්න පුළුවන් සමාගම් කියන්නේ ඒ සමාගම ආදායම ලක්ෂ 5ට වැඩි. එහෙනම් මෙයාගෙන් ආදායම් බදු රජයට ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාගෙනුත් ගන්න පුළුවන්. B සමාගමෙන් ගන්න පුළුවන් අවුලක් නැහැ. C සමාගම ලක්ෂ 5ට අඩුයි වාර්ෂික ආදායම. එයාගෙන් ගන්න බෑ. D සමාගමෙන් ගන්න පුළුවන් ලක්ෂ 15යි. D සමාගමෙන් අපිට බදු අය කරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ කියනවා දෙවන සමාගමට ගෙවීමට සිදුවන ආදායම් බදු මුදල සොයන්න කියලා. ඒක අපිට බොහොම පහසුවෙන් මේ ක්‍රමයට හදන්න පුළුවන්. බලන්න අපි හදන විදිහ. මේක අපි හොයන්න ඕනේ පුතේ පළවෙනි ලක්ෂ 5 බද්දෙන් නිදහස්නේ. එතකොට මෙයාගේ ලක්ෂ 15 හොඳට බලා ගන්න. ලක්ෂ 15 මෙහෙම නෙන්නේ. මේක අපි ලක්ෂ 5 කොටස් වලට බෙදා ගන්නවා. ලක්ෂ 5 කෑලි තියෙනවා ලක්ෂ 15ක් කියපුවාම 3ක්. ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 5යි. දැන් මේකේ පළවෙනි ලක්ෂ 5ට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. මේක ගෙවන්න ඕනේ නැහැ. මේ දෙවෙනි ලක්ෂ 5ට 104ක් ගෙවන්න ඕනි. තුන්වෙනි ලක්ෂ 5ට 108ක් ගෙවන්න ඕන. හරි. එතකොට අපි මේකට බදු මුදලක් නැහැ. මේකට අවශ්‍ය බදු මුදල අපිට හොයන්න පුළුවන් මෙහෙම. 104යි නම් ලක්ෂ 5කට කීයද කියලා අපි බලමු. 104යි නම් ලක්ෂ 5කට කීයද? එතකොට බලන්නකො බිඳුවට බිඳුව කැපුණා, බිඳුවට බිඳුව කැපුණා. 5000 ගුණ කිරීම 4 කියන්නේ රුපියල් 20000ක් ගෙවන්න ඕනේ මෙයා දෙවෙනි ලක්ෂ 5ට. හරි. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂ 5 මෙයා. එයාටත් අපි බලමු 108 ගානේ ලක්ෂ 5කට. ලක්ෂ 5කට ගෙවන්න ඕනේ බදු මුදල. අර විදිහමයි බිඳුවට බිඳුව කැපුණා, බිඳුවට බිඳුව කැපුණා. 8 5000න් ගුණ කරපුවාම අපිට එනවා රුපියල් 40000ක් කියලා. තුන්වෙනි ලක්ෂ 5ට මෙයා ගෙවන්න ඕනේ රුපියල් 40000. මෙයාට රුපියල් 20000යි. එතකොට මෙයා ගෙවන්න ඕනේ මුළු බදු මුදල අපිට ගන්න පුළුවන් රුපියල් 60000යි කියලා. මෙයා රුපියල් 60000ක බදු මුදලක් සම්පූර්ණයෙන්ම ගෙවන්න ඕනි D කියන සමාගම. දැන් බලමු පුතේ මේකේ තුන්වෙනි කොටස. මේකේ කියනවා වාර්ෂිකව රුපියල් 96000ක් බදු ගෙවන ඊනම් සමාගමක වාර්ෂික ආදායම ගණනය කරන්න කියලා. ඔන්න ඕකේ තමයි ළමයි ගොඩක් අමාරුයි වැටෙන ප්‍රශ්න. දැන් පුතේ අපි දන්නවා ලක්ෂ 15ක ආදායමක් තියෙන කම්පැනි එකක් නම් ලක්ෂ 15ක ආදායමක් තියෙන කම්පැනි එකක් නම් ගෙවන්න ඕනි බදු මුදල රුපියල් 60000යි කියලා. හරිද? 60000යි ගෙවන්න ඕනි. එතකොට මෙයා ඊ කියන කම්පැනි එක රුපියල් 96000ක් බදු ගෙවනවලු. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මෙයාගේ ආදායම ලක්ෂ 15ට වඩා වැඩි. 96000ක් ගෙවනවනේ. එතකොට ලක්ෂ 15ට වඩා වැඩි. අපි බලමු ලක්ෂ 20ක්, ඒ කියන්නේ තවත් ලක්ෂ 5ක් ආදායමක් තියෙන කම්පැනියක් කොච්චරක් බදු ගෙවන්න ඕනද කියලා. හිතන්නකෝ ලක්ෂ 20ක් දැන් ලක්ෂ 15ක් තියෙන කට්ටිය 60000ක් ගෙවන්න ඕනේ කියලා අපි කලින් හොයාගත්තා. මේ D සමාගම ගෙවන්න ඕනේ බදු ගාන හොයද්දි. දැන් අපි ඊළඟ ලක්ෂ 5ට 112ක් ගෙවන්න එපා. අපි බලමු මෙහෙම. ඒ ලක්ෂ 5ට 112ක් බදු ගෙවනවා නම් ලක්ෂ 20ක ආදායමක් තියෙන කම්පැනි එකක් ගෙවන්න ඕනි. මේක ගුණ කරලා බලන්නකෝ. 60000ක බදු. රුපියල් 60000ක් ගෙවන්න ඕන.
ඊළඟ ලක්ෂ 5ට 60000ක් ගෙවන්න ඕනේ. මුළු බදු මුදල 1,20,000ක් ගෙවන්න ඕනේ. මොකද පළමේ ටිකට මෙයාට නැහැ කියලා අපිට ආවා. මේකට ගෙවන්න ඕනේ කියලා ආවා 20000ක් කලින් අපි. මේකට ගෙවන්න ඕනේ කියලා ආවා 40000ක්. මෙයාට ගෙවන්න ඕනේ කියලා දැන් අපි හොයාගත්ත 60000ක්. එතකොට සම්පූර්ණ බදු මුදල රුපියල් 1,20,000ක් ගෙවන්න ඕනේ. හැබැයි මෙයාලා ගෙවන්නේ රුපියල් 96,000යි. රුපියල් 96,000යි ගෙවන්නේ. එතකොට පුතේ අපි දැනගන්න ඕනි මේ කම්පැනි ආදායම තියෙන්නේ ලක්ෂ 15යි. ලක්ෂ 15ට වඩා වැඩි. හැබැයි ලක්ෂ 20ට වඩා අඩුයි කියන සීමාවේ කියලා. ඔන්න ඕක අපි පැහැදිලි කරගන්න ඕනේ. ලක්ෂ 15යි 20යි අතර ගාණක් තමයි මේ කම්පැනි ආදායම. හරි? එතකොට ඕක කොහොමද අපි හොයන්නේ? දැන් මෙයාගේ ආදායම ලක්ෂ 15 නම් ගෙවන්න ඕනි බදු මුදල රුපියල් 60000යි. මෙයා රුපියල් 96000ක් ගෙවනවනේ. අපි බලමු පුතේ මෙයා වැඩිපුර ඒ කියන්නේ 60000ට වඩා වැඩිපුර රුපියල් 36000ක් ගෙවනවා. 96000ක් ආදායම් බදු ලෙස ගෙවනවා කියන්නේ රුපියල් 36000ක් මෙයා 60000ට වඩා ගෙවනවා. හරි? එතකොට අපිට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් ඔය ගාන හදන්න. ආදායම් බදු ප්‍රතිශතය සමානයි බදු මුදල බෙදීම අදාළ ආදායම ගුණ කිරීම 100. දැන් පුතේ අපි මෙන්න මේ කැලේට ඔය කතන්දරේ දාන්නේ. මොකද ලක්ෂ 15ට වඩා වැඩි සීමාවෙත් තමයි මෙයාගේ ආදායම තියෙන්නේ. ආදායම් බදු ප්‍රතිශතය 100%යි. බදු මුදල රුපියල් 36000යි. ඒ රේන්ජ් එකේ 100% රේන්ජ් එකේ මෙයා ගෙවන්න ඕනි බදු මුදල රුපියල් 36000යි. හරි? අදාළ ආදායම තමයි අපි දැනගන්න ඕනේ. ගුණ කළා 100. එතකොට අපිට මේ හරස් ගුණ කළා මේ පැත්තට x යයි හැක. එතකොට 12x සමානයි අපිට එනවා 36000 ගුණ කිරීම 100. අපි 12න් බෙදමු දෙපැත්තම. මෙතන 3යි අපිට උත්තරේ එනවා ලක්ෂ 3යි කියලා. රුපියල් ලක්ෂ 3ක් එනවා. මෙන්න මේ ලක්ෂ 5ක් මේ ලක්ෂ 5 ඇතුලෙන් ලක්ෂ 3ක් විතරයි මෙයාට ආදායම තියෙන්නේ. ඒකයි ලක්ෂ 5ම ආදායම තියෙනවා නම් රුපියල් 60000ක් මෙයා ගෙවන්න ඕනේ. හැබැයි මෙයා ගෙවන්නේ 36000යිනේ. එතකොට මෙයාගේ ආදායම තියෙන්නේ මේ ලක්ෂ 5න් ලක්ෂ 3යි. මේ ලක්ෂ 15ම තියෙනවා. එතකොට මෙයාගේ මුළු ආදායම අපිට ගන්න පුළුවන් මම මෙතනින් ලියන්නම් ලක්ෂ 18යි. ලක්ෂ 18ක් ආදායම තියෙනවා. ඒක හැදෙන්නේ මේ ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 10යි මෙයා ලක්ෂ 5යි ලක්ෂ 15යි මෙන්න මේකෙන් මෙයාට තියෙන්නේ ලක්ෂ 3යි. අපි මෙතන හොයාගත්ත 112ක ප්‍රතිශතයකින් 36000ක් බදු ගෙවන්න මෙයාට ආදායම තියෙන්න ඕනි හරියටම ලක්ෂ 3යි. ඒතර මේ කොටස් ටික එකතු කළාට පස්සේ අපිට එනවා මෙයාගේ මුළු ආදායම රුපියල් ලක්ෂ 18යි කියලා. මේ ක්‍රමෙන් තමයි අපි බදු මුදලක් දීලා තියෙද්දි ඒකට අදාළ ආදායම ගණනය කරන්නේ.